සුබ දවසක් හැම දෙනාටම. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම මම ඉදිරිපත් කරලා තියෙන්නේ අති උත්කර්ෂවත් ලෙස කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ පහුගිය දවස්වල පැවති කටින පින්කමක අවස්ථා කීපයක සුවිශේෂී වීඩියෝ දර්ශනයි. වීඩියෝ එකේ අවසානයේට තම්බ්නේල් එකේ දැක්වෙන මාතෘකාවට අදාළ වීඩියෝ දර්ශන ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් 2026 වර්ෂය කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ගමනක් යන්න ඉන්න බොහෝ දෙනෙකුට තමන්ගේ ශක්තියින් අවදි කරගන්න විශ්වයෙන් උදව් උපකාර ලැබෙන ආශිර්වාදාත්මක වස්තරක් කියන එක මුලින්ම මතක් කරලා දෙන්න ඕනේ. ආධ්‍යාත්මය දියුණු කරන බොහෝ දෙනෙකුට මේ වන විටත් විශ්වයෙන් යම් යම් ඉඟි ලැබිලා තියෙන්න පුළුවන්. ඉතින් මං අද කියන්න උත්සාහ කරන්නේ පහුගිය දවසක මට අත්විඳින්න ලැබුණ බොහොම සුන්දර සිදුවීමක් පිළිබඳව. 2026 වර්ෂය ලබන්න ඔන්න මෙන්න තියලා තියෙද්දි මට ඕන වුණා එක දවසක් නිදහසේ පැය 2-3ක කාලයක් භාවනා කරන්න. ඉතින් එහෙම හිතාගෙන මම සුපුරුදු පරිදි ඒ සඳහා කිත්සිරි මෙවන් රජමහා විහාරයට යන්න තීරණය කළා. පන්සලට ඇතුළු වෙනවත් එක්කම අද නම් භාවනා කරන්න සුදුසු පරිසරයක් නැහැ කියන දේ මට වැටහුණා. මොකද වෙනදා තිබෙන හුදකලා බව, නිහඬ බව, ජනශූන්‍ය බව එදා එතන තිබුණේ නැහැ. වෙස් මංගල්‍යයක් සඳහා විශාල පිරිසක් එතනට රැස් වෙලා හිටියා. ඉතින් පිරිස අතරින් ඉදිරියට ගිය මම චෛත්‍යයට වන්දනාමාන කරන්න පටන් ගත්තා. ඒත් එක්කම චෛත්‍යයට දකුණු පසින් උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරමින් හේවිසි හඩ මැද්දේ කලායතනයේ සිසුන් පිරිසක් දේව ආරාධනාව සිදු කරන බව මට වැටහුණා. ඒ අවස්ථාවේ චෛත්‍යයෙන් අසාමාන්‍ය ලෙස රැස් විහිදෙන්න පටන් ගත්තා. චෛත්‍යයේ වම් පසට වෙන්න විශාල ආලෝකයක් අහසේ පෙනුණා. ඒ දිහා බලන්නවත් බැරි තරම් ඒකෙන් රැස් විහිදෙන්න ගත්තා. මම හිටිය තැනින් පිටුපසට අඩියක් තියලා ඒ දිහා බලන්න උත්සාහ කළත් මට එක ඉල්ලේ ආලෝකයේ දෙස බැලීමට නොහැකි වුණා. ජංගම දුරකථනය අතට ගත්ත මම ඒ දර්ශන පටිගත කරන්න පටන් ගත්තා. විවිධ පාටවලින් දේව රූප 2-3ක් මට දර්ශනය වුණා. ඒවා පියවි ඇසින් ඍජුව බැලීමට අපහසු වුණත් කැමරා කාචය හරහා ඒ දර්ශන මට යම් තාක් දුරට පැහැදිලිව පෙනුණා. විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේව මෑණියන්ගේ රූපකායන්ට සමාන දර්ශන මට දැක ගන්න හැකි වුණා. මම දේව ඇදහිීම් සිදු නොකලත් එදා සිදුවන සිදුවීම මට පුදුම සහගතයි. බැනරේ ප්‍රදර්ශනය කර තිබුණ විදිහට එම කලායතනයේ නම මට මතක විදිහට සසඳරා. එම කලායතනයට සම්බන්ධ කවුරු හරි කෙනෙක් මේ වීඩියෝව දැක්කොත් කමෙන්ට් එකක් දාන්න. මම හිතන විදිහට එම කලායතනයේ ප්‍රධානීන් සමහර විට දේව ඇදහිීම් කරන බොහොම භක්තිමත් පිරිසක් වෙන්න පුළුවන්. එහෙම නැතුව දෙවිවරු ආරාධනා කළ පමණින්ම වඩී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ දේවල් විශ්වාස කරන අය ඉන්නවා, විශ්වාස නොකරන අය ඉන්නවා. විශ්වාස කළා හෝ නොකළා කියලා ඔබ මේ පිළිබඳව ගැටීමක් ඇති කරගන්න එපා. ධර්ම මාර්ගයේ වඩන අයට දෙවියන් උදව් උපකාර කරනවා. නමුත් අප හැමදෙනාගේම එකම අරමුණ නිවන පමණක් බව සිහි තබා ගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තෙක් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.